Sesumman syubasa supem anta asha Rag madalal gavasa Hangum ranchu vela Rahe pena pera Meena sipiya salala ඔන්න අපි ආවා. Hello guys. අද අපි ඇවිල්ලා ඉන්නේ 360 view එකක් පේන ලස්සන කබානකට. ඒ ඇතුළට ගිහිල්ලාම බලමු. කාර්යබහුල දවස් වලින් ගෙවිලා ඔන්න ඉතින් අපි අද පොඩි විවේකයක් හොයාගෙන තමයි මේ ගමන යන්න හදන්නේ. අපි අද යන්න හදන්නේ බදුල්ල ප්‍රදේශයේ කන්ද උඩම ගහලා තියෙන 360 view එකක් පේන ලස්සන නවතනකට. චුරුචුරු වැස්සත් එක්ක පණුතුරෙන් බදුල්ල බස් එකේ තමයි අපි මේ ගමන යන්නේ. අනේ ඉතින් අපි බස් එකෙන් බහින තැනත් ලං වුණා. ඉතින් ඔයාලා මොන ප්‍රවාහන මාධ්‍යයක ආවත් මෙයාලගේ නවතැන්පලට යනවා නම් එයාලගේ එක්කෙනෙක් අනිවාර්යෙන්ම එනවා ඔයාලව ගයිඩ් කරන්න. ඒ කියන්නේ එයාලගේ ලොකේෂන් එක පෙන්වන්න, අපිව ලොකේෂන් එකටම එක්කන් යන්න, එහෙල විස්තර කියන්න එයාලගේ එක්කෙනෙක් එනවා අනිවාර්යයෙන්. අපි මෙතනින් බැහැලා ඊටු ටික ඔන්න පයින් තමයි යන්න ලෑස්තුනේ. ඉතින් ඔයාලට පේනවා වගේම මීදුමෙන් වැහිලා තමයි මේ කන්ද තිබ්බේ. අපි මේ කන්දේ භාගයක් දුරටම ඇවිල්ලා ඉන්නේ. ඊටු ටික අපි පයින් තමයි මේ ගමන යන්නේ. ඉතින් බදුල්ල පස්සර ප්‍රදේශයේ තියෙන මේ ලස්සන කබාන එක ගැන අන්තිම වෙද්දි මම ඔක්කොම විස්තර කියන්නම්කෝ. ඉතින් අපි කබානකට ගිහිල්ලා දැන් හදන්නේ උණුමුණු තේ දෙකක් බොන්න. සීතලේ උණුමුණු තේ දෙකක් බීලා ඉවර වෙලා අපි දැන් බස් එකක් දාගෙන දැන් යන්න හදන්නේ කබානක අවට තියෙන ලස්සන සුන්දරත්වය බලන්න. මහතකට ජීවිතේ හරි නිස්කලංක විදිහට ගෙවනවා නම් කොච්චර සුන්දරවිල්ලා ඉන්නේ 360 view එකක් පේන ලස්සන කබානකකට. ඒ ඇතුළට ගිහිල්ලාම බලමු. ඉතින් මේ නිස්කලංක පරිසරයක ගෙවුන හරි ලස්සන දවසක්. හිත නිවන වටපිටාවක් තියෙන ලස්සන කබානකක් ඇතුලේ දවසක් ගත කරනවා කියන්නේ එක වෙනම ෆීලින් එකක්. ලස්සන පරිසරයක් පේන කබාන එකක් වුණාම ඉතින් මේ ලස්සන කබාන එකේ තට්ටු 3කට තමයි තිබ්බේ. අපි මුලින්ම පළවෙනි තට්ටුව බලලෙමු. ඒ කියන්නේ එන්ට්‍රන්ස් එකෙන් ඇතුළු වෙන තට්ටුව. ඉතින් මෙතනට view එක හරිම ලස්සනට පේනවා. හරියටම 360 view එකක් මේ දැනට හරිය ලස්සනට පේනවා. ඉතින් අපි දැන් ඉන්නේ හරියටම කන්ද කුඩනේ. එතකොට අර ඈත පොඩි පොඩි ගෙවල් වගේ පේන්නේ බදුල්ල ටවුන් එක. මම අර මුලින් කිව්වා වගේ ගයිඩ් කෙනෙක් ආවනේ. ඒ කියන්නේ මේකේ මේ කබානකේ ආයිති අය. එයාලා තමයි අපිට මේ හැම දෙයක් ගැනම පැහැදිලි කරලා ගියේ. එහෙනම් අපි ඊළඟ තට්ටුවට ගිහිල්ලාම බලමු. ඉතින් මේ ෆ්ලෝ එකේ තියෙන්නේ අලගේ වොෂ්රූම් එක. බලන්නකෝ එතන කොච්චර ලස්සනයිද කියලා. තියෙන්නේ ඊළඟ ෆ්ලෝ එක. ඒ කියන්නේ
හොඳටම තට්ටුව. මෙතනටත් වටපිටාව හරි ලස්සනට පේනවා. Susum anshu pasa subemvanta asha reka madanala gavasa hangum ranchu vila re pinna pira meena sipiya salala සිතේ ඇඟුම කොඳුරා සදා මටම ලැබෙන නාරේ සදාම. ඉතින් අපේ ලන්ච් එකත් රසම රසට මේ විදිහට ලෑස්ති කරලා එයාලා අපේ ඩිනර් එකත් වැස්සම ගෙනාවා. ඇත්තමයි එයාලගේ සර්විස් එක නම් මාර විදිහට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒ වගේම කෑමත් රසයි. හිත නිවන පරිසරයක රසම රස කෑමක් කාලා අපි මේ ගත කරන්න රාවයි. බදුල්ල කියන හරි සීතල පැත්තක්නේ. ඉතින් සීතලයි අද හොඳටම වහිනවා. ඉතින් මේ වෙස්සයි දෙක එකතු වුණාම තවත් සීතලයි. ඉතින් ඒ වගේම බලන්නකො රාට වටපිටාව පේන විදිහ. අන්න ඉතින් දැන් කියන්නම්කෝ අපි මේ ඇවිල්ලා තියෙන මායාකාර කබාන කොහෙද කියලා. මේ ප්‍රින්සස් ප්ලේස් එකෝන් කබාන ඇන්ඩ් කැම්පින් සයිට් පස්සර. එයාලගේ ලොකේෂන් එක Google එකේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලට එයාලව කන්ටැක්ට් කරගන්න ඕන නම් එයාලගේ වෙනම Facebook page එකකුයි TikTok page එකකුත් තියෙනවා. මේ ඇවිල්ලා තියෙන්නේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක. ඉතින් කියන්නම ඕන දෙයක් තමයි එයාලගේ ලන්ච් එක, ඩිනර් එක, ඒ වගේම බ්‍රෙක්ෆාස්ට් එක, ඊට අමතරව ඔයාලට මේ හැමදේම ඉතාමත් අඩු මුදලකට කබාන එකත් එක්කම එයාලගේ පැකේජස් එකක් තියෙනවා. ලස්සන දවස මේ විදිහට ගෙවිලා ඉවර කරන්නයි හදන්නේ. ඉතින් ආයෙමත් දවසක ලස්සන තැනකින් හම් වෙනකම් අදට ගිහිල්ලා එන්නම්. Thanks for watching.